ගර්ල්ෆ්‍රෙන්ඩ්, ඒ වගේ එක්ස්, ඒ වගේ වයිෆ් කොහොමද සතුටු කරන්නේ? ඒ වගේම පුදුම කරන්නේ. මේගොල්ලෝ සල්ලිකාරයෙක් වෙන්නද? නෝ. සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. අද එක කියනවා අනිවාර්යයෙන්ම මොකලාගෙන ඉන්න වෙන බෑක් ටු ටොපික් එකද? කෙල්ලෙක් සර්ප්‍රයිස් කරන්න. කොහොමද කෙල්ලෙක් පුදුම කරන්නේ? ඇත්තටම කෙල්ලෝ කවදාවත් කියන්නේ මට මේක කරලා දෙන්න, මට මේ අනිත් එක කරලා දෙන්න කියලා කවදාකවත් කෙල්ලෝ කියන්නේ නැහැ. කාන්තාවශ්‍ය කුටින්ම කියන්නේ නැහැ. අපි යාලා සර්ප්‍රයිස් කරන්න ඕනේ. සර්ප්‍රයිස් කරන්න ඕනේ කියලා කියන්නේ දන්නේ ගොඩක් වෙලාවට හස්බන්ඩ්ලා ඒ වගේ ගොඩක් බොයිෆ්‍රෙන්ඩ්ලා දන්නේ නැති මේ ක්‍රමය මොකද්ද කියලා. ක්‍රමය තමයි guys මෙන්න මේව. ඔයා හිතන්නකෝ දැන් ඔයාගේ බොයි හස්බන්ඩ් හැමදේම වැඩක් එක පොඩ්ඩක් බිසි. හැබැයි වයිෆ් කියන්නේ නැහැ මම ඩිනර් අවුට් එකට ගෙනියන්න, මම පාටි එකකට ගෙනියන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කැමති නැහැ තමගේ හස්බන්ඩ්ට ඩිස්ටර්බ් කරන්න. ඇත්තම කතාව කිව්වොත් guys අපි දැනගන්න ඕන පොඩ්ඩක් ස්මාර්ට් වෙන්න. මෙයාවද කොහේ හරි ඩිනර් අවුට් එකට ගෙනියන්න ඕනේ. එක්කෝ මෙයාවද මූවි ෂෝ එකක් බලන්න. එහෙම නැත්නම් අද මෙයාගෙත් එක්ක shopping යන්න ඕනේ. කියලා අන්න ඒක එයා එකපාරට සර්ප්‍රයිස් කරන්න. තේරුණාද? ඒක එයා ඒකට හරි ආසයි. තේරුණාද? ඉතින් ඒ නිසා ඔයා හැමතිස්සෙම කල්පනා කර බලන්න ඔයාගේ කෙල්ල මොකද අවුලෙන් ඉන්නවද දුකෙන් ඉන්නවද ඔයා කල්පනා කර බලන්න අද මොකද්ද මම එයාට සර්ප්‍රයිස් කරන්නේ. දැන් ගිෆ්ට් අරන් දෙනවා කියලා කිව්වම අම්බෝ බැංකු ලෝන් දාලා ටෙඩි බෑර්ස්ලා මල් බොකේ එතකොට කාර් වෑන් guys කවදාකවත් එහෙම හිතන්න එපා. ඔයාගේ කෙල්ල සෑහීමකට පත් වෙනවා නම් චූඩු මලක් වගේ දෙයක් දීලා ඒ ඇති බං තේරුම් ගන්න. කෙල්ලෝ කවදාකවත් ලොකු දෙයක්යි බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන අතර චූටි දෙයක් හරි. මම උදාහරණයකට දෙන්න. මම දැක්කා ඊයේ පෙරේද වීඩියෝ එකක් දැක්ක මම සෑහෙන කාලෙක මම වීඩියෝ එකක් දැක්කා. මේ කෙල්ල පාරේ යද්දී යාට කොල්ල එකෙන්ගේ මල් බොකේ දෙනවා. හැබැයි කොල්ල එක නිකන් රෝස මලක් දෙනවා. හැබැයි ඒගොල්ලෝ තමයි ගියේ. ඉතින් පොඩි දරුවන් අනිත් අය ලොකු මල් බොකේ දෙනවා. ලොකු තෑගි බෝගේ දෙනවා. හැබැයි මොකද ඒක තේරුම් ගන්න වැඩක් නැහැ. ඒ නිසා පුංචි ටැග් එකක් දෙන්න. තවද තමයි මේකේ තියෙන අවාසික ගොත්කත්තොත් එහෙම ඔයා කෙල්ලට තෑගි දෙන්න වාගයක් පාරක් පාසා වෙන්නේ. එයා ඒවට ඇබ්බැයි වෙන එක. තේරුණාද? ඊට අන්තිමට එයා යාළු කරගන්නත් එයා අන්තිමට තෑග්ග කිල්ලයි වාගේ. විශේෂ ඉදේ කරගන්න එපා. තෑගි දෙනකොට පොඩ පරිස්සම් වෙන්න. එයාට ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ හැම වෙලාවෙම කෙල්ලෝ ආස ඇහුම්කන් දෙන මිනිස්සුන්ට. ඇහුම්කන් දෙන්න. ඒ කියන්නේ කන් දෙන්න කියලා කියන්නේ හිතන්නේ කෙල්ලට හරිස ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ඇද්දා. උඹට ඔෆිස් එකේ කාට ගහන්න හිතනවා. ඒ වෙලාවට කලබල වෙන්න එපා. කෙල්ලන්ම කරන්න ඕනේ. ඔයා එයාගෙන නිසම කියලා අවධානයෙන් එයාගේ ඇස් දෙක බලාගෙන ඒදී අහන් ඉන්න ඕනේ. තේරෙනවද guys මම උගලන්ට කියන්නේ? අහන් ඉඳලා පස්සේ උන්දිම සංග්‍රහයක් දෙන්න ඒක වෙනම කතාවක්. හැබැයි ඒ වෙලාවට යාර උන්කන් දෙන්න. ඉතින් guys මගේ අද මේ වීඩියෝ මෙතන ඉවරයි. මේක සරල කෙටි වාක්‍යයෙන් ඉවර කරපු වීඩියෝ එකක්. ඕගොල්ලෝ මේක තේරෙනවද කියලා මම හිතනවා. ඒ තේරුම් නැත්නම් මම ආයේ මේ සම්බන්ධ වීඩියෝ එකක් කරන්න කෙල්ලට මේකෙන් කොහොමද මේක කරන්න කියලා. ඊට පස්සේ මම ඔයාලට බෝනස් ටිප් එකක් දෙන්න කොහොමද සර්ප්‍රයිස් කරන්න කියලා. නම්බර් 1 සර්ප්‍රයිස් එක තමයි එයාගේ උපන් දිනේ කවදාවත් අමතක කරන්න එපා. අදටම කැලෙන්ඩර් එක ලියලා හරි තියාගන්න. ඒ දෙක. තුන්වෙනි එක එයාට මොකක් හරි එයාගේ විශේෂ දෙයක් තියෙනවා නම් කවදාකවත් ඒක මිස් කරගන්නත් එපා, අමතක කරගන්නත් එපා. එයාට පුළුවන් එයා ඒක බලන්න යන්න. මම දන්නේ උඹලා වැඩ රාජකාරියත් එක්ක උඹලා බිසි කියලා. හැබැයි උඹලා කවදාකවත් ඒ දෙකෙන් මම තේරෙන්න එපා. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි එයාව සර්ප්‍රයිස් කරන්න පුළුවන් තරම් ඒක මෙතන ඔයා රට ගියා. කෙල්ල ගොඩක් කරලා බලන් ඉන්නවා ඔයා එනකම්. හැබැයි කෙල්ල දැන් හිතනවා කැම්පස් එක යනවා. හැබැයි ඔයා පිටිපස්සේ ඉන්නවා කියලා එයා දන්නේ නැහැ. නිකන් සර්ප්‍රයිස් කරන්න. එයාට කොච්චර සතුටුද? අන්නේ ඒ තුනවා කරලා බලන්නකෝ. දැන් මම ඔබට කියන රට යන්න කියලා නෙමෙයි. මම කියන්නේ ඒ සර්ප්‍රයිස් එක මූලික කල්පනා කරලා කරන්න. මේ මට ඔබට එකින් එක කියන්න බෑ බෂා. මම උඹට පුළුවන් විදිහට උඹලට මම කිව්වා. තේරුම් ගන්න නැත්තම් නෑ. තේරුණාද? එහෙනම් කොල්ලනේ මම වීඩියෝ ඉවරයි. එහෙනම් අපි ඊට පස්සේ